වෙලාවකට අය මොන්ඩිසෝරි ටීචර් කෙනෙක්. good morning. තව වෙලාවකට අය වාට්ටුවක නර්ස් කෙනෙක්. මොකක්ද අම්මලා මෙතෙන්ට ඇවිල්ලා කචකචේ මොනවද උච්චර කියවන්න තියෙන දේවල් ගෙවල් වලට කියලා කියව ගන්නකො. තවත් වෙලාවකට අය ඩාන්සින් ක්වීන් කෙනෙක්. ඒත් ඇත්තටම අය හෝටලයක ඩිෂ්වෝෂ කෙනෙක්. ඒ තමයි මනේෂා ප්‍රනාන්දු. මාව බුදුවර ගත්ත අයට දැන් රිටර්න් එක හම්බේ. සායම් කරේ පාටේදී තොල් පොත වැස්සට ගියාද මොනරි ගියාද මේ මොනරි එන්න ඕනේ සර් චුටකින් මම බලනවා දෙල්ලන් දාන්න ලෑස්ති වෙන්න එපා නේ මේ වාරයෙන් නේද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ නේද බබා නාන්න යන්නේ අද රටම දන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඉන්න මනේෂගේ ඒ කාලේ ආසාව තිබ්බනම් ගුවන් හමුදාවට බැඳෙන්න. හැබැයි පවුලේ ආර්ථික ප්‍රශ්නයක මනේෂට උනේ අන්තිමට ගුවනෙන් වෙන රටක රැකියාවකට යන්න. මම ළමයි පෝලන්ඩ් වලට ආවේ දැන් අවුරුදු 2කට කලින් මං කලින් මීට් ෆැක්ටරි එකක වැඩට ආවේ. මං ආවේ ඩිෂ් වොෂින් වලට මෙතෙන්ට. හැබැයි මෙතෙන්ට ආපුවම ඩිෂ් වොෂින් විතරක් නෙමෙයි අපි ක්ලීනින් සයිඩ් එක කිචන් වල බලන්න ඕනේ. කලකිරිච්ච අවස්ථා තියෙනවා. මම ඒ රටේ ඉද්දි මගේ යාළුවෝ එන්ජොයි කරනවා, ගෙවල් වල අය ට්‍රිප් යනවා, එහෙම යනවා. අපි පැය 12 වැඩ කරනවා, කනවා බොනවා, නිදා ගන්නවා. යාළුවොත් එක්ක ඉන්න නෑ, ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න නෑ. එහෙම කියද්දි ඉතින් එන දුක වැඩි. එම පැය 12ක් 15ක් විතර මහන්සි වෙලා වැඩ කරන මනේෂගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මනේෂ කරේ Tamanට හිතෙන විදිය වීඩියෝස් කරපු එක. ඒ වීඩියෝස් වලින් පෙනුනේ අපිට මනේෂ වුණාට සමහරක් වෙලාවට ඒ වීඩියෝස් වලින් අපි දැක්කේ එක්ක අපිවමයි නැත්නම් අපිට නිතර දෙවේලේ මුණ ගැහෙන සමහර චරිතමයි. මරුම කතාව කියන්නේ ඒ වීඩියෝස් බලලා සමහරුන්ගේ ඇඟිල්ලේ පිරිසිදු වුණාට තව සමහරුන්ගේ ඇඟිල්ලේ පට්ට විදියට රත් වුණා. මෙයා ගෑන් කෙනෙක්. ඒකට මෙයා සල්ලි වෙනුවෙන් මෙයා කොච්චර බලන්නකෝ ළමෙක්ට අපහාස කරන්න තරම් මාර පහත් මෙයා ඇත්තටම. අපේ ලොකු මල්ලි කිව්වේ ඔවා කරනවා නම් කණ්ඩ බලාගෙන කරන්න. මිනිස්සු හැමෝම එක වගේ නෑ. ආදරය කරන මිනිස්සු ඉස්සරහට හම්බෙයි. ඒ වගේම කොච්චර හොඳ කරත් ඔවා පෙන්වන්න බැරි මිනිස්සු කොටාසයක් හැදෙයි. අන්තිමට මොන ප්‍රශ්නාවත් මනේෂව නවත්වන්න කාටවත්ම බැරි වුණා. මනේෂා මිලියන ගානකගේ ආදරෙන් දිනා මගේ හැම දෙයකටම උදව් කළේ ඔයාලා. ඔයාලගේ කමෙන්ට්ස් වලින්, ඔයාලගේ මැසේජ් වලින්, මගේ වීඩියෝස් බලලා, ඔයාලගේ අදහස් මට මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා මේ හැම දෙයක්ම කරේ ඔයාලා. මම මගේ විදියට බාරගත්තේ ඔයාලා. ඉතින් thank you so much මට මෙච්චර කාලයකට දීපු ආදරයට. සයිප්‍රස් වලදී මම කිව්වා තාත්තා මට බෑ. මට අමාරුයි. මට එන්න ඕනේ. තාත්තා කිව්වේ දැන් උඹ අපිට කරා ඇති. උඹට දෙයක් කරන් වරෙන් හිස් අතින් එන්න එපා කියලා. මිනිස්සු බලන් ඉන්නවා උඹලට වරදිනකම්. උඹ තමයි අපේ ගෙදර රත්තරම් විතර දාන කිකිලි කිව්වා. ඉතින් අපිව හැල්ලු කරන මිනිස්සුන්ව අපි සැහැල්ලුවට ගමු. අපිව සැහැල්ලු කරන මිනිස්සුන්ව අපි හැල්ලු නොකරමු. මනීෂා කියලා දෙන මේ කතාව පුළුවන් නම් අපේ යාළුවෝ හැමෝටම කියන්න. share this 100 seconds.